අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 101 cut කපනවා. I cut the paper. මම කඩදාසිය කපනවා. He cuts the apple. ඔහු apple එක කපනවා. 102 reach ළඟා වෙනවා. I reach school early. මම පාසලට ඉක්මනින් ළඟා වෙනවා. She reaches home late. ඇය ගෙදරට ප්‍රමාද වී ළඟා වෙනවා. 103 require අවශ්‍ය වෙනවා. I require help. මට උදව් අවශ්‍යයි. This job requires skill. මේ රැකියාවට කුසලතාවය අවශ්‍යයි. 104 report වාර්තා කරනවා. I report the problem. මම ප්‍රශ්නය වාර්තා කරනවා. He reports to the manager. ඇය කළමනාකරුට වාර්තා කරනවා. 105 decide තීරණය කරනවා. I decide to go. මම යන්න තීරණය කරනවා. He decides the plan. ඔහු සැලැස්ම තීරණය කරනවා.